හොඳයි ඔබ හැම කෙනෙක්ම ඩුනාමිස් පව YouTube නාලිකාවට නැවතත් ජේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද දිනේ බයිබලීය දැනුම මිනුම වීඩියෝවකින් අපි ඔයගොල්ලත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ ප්‍රශ්න 10ට බලන්න ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද කියලා ඔයා ලබාගත් ලකුණු ප්‍රමාණයත් පහතින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එලීෂා අනාගත වතුරුතුමා කී හැටියට යොර්දාන් නදියේ 7 වරක් ස්නානය කිරීමෙන් පසු තම කුෂ්ඨ රෝගය සුව කරගත් සිරිය සෙම්පතියා කවුරුන්ද? නෙහෙමියා, දෙවියන් වහන්සේ බූරුවෙකු තුලින් කතා කරවීමට සැලැස්සූ ප්‍රොපේතවරයා කවුරුන්ද? යාබේෂ් යන නමෙහි අර්ථය කුමක්ද? ආබ්‍රහම් විසූ කාලයේ සිටි පූජකයෙකු වන්නේ මෝසස්ගේ පියාගේ නම කුමක්ද? පරණ කිවිසුමේ ප්‍රඥාවන්තයා කවුද? ගීතාවලියේ බහුතරයක් ගීතිකාවන් ලියනු ලැබුවේ කවුරුන් විසින්ද? බිලිඳු ජේසුස් වහන්සේ දැක මාගේ දෑසින් ගැලවීම දුටුවෙමි යනුවෙන් ප්‍රකාශ කළේ කවුරුන්ද? බයිබලය තුල ඇති පුංචි බයිබලය ලෙස හඳුන්වන පොත කුමක්ද? හොඳයි ඔගොල්ලෝ ලකුණු කීයක් ගත්තද? පහතින් කමෙන්ට් එකක් දාන්න. තවත් මෙවැනි බයිබලීය දැනුම මිනුම වීඩියෝකින් අපි ඉදිරියේදී හමු වෙන්නම්. ඔබගේ බයිබලීය දැනුම වර්ධනය කරගන්න අප නාලිකාවත් සමග රැඳී සිටින්න. ඉතින් ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ජෙස් පිහිටයි.